Hello, what's up guys? මොකද වෙන්නේ? අද අපි කරන්න යන්නේ මගේ ඩ්‍රීම් හවුස් එක Minecraft එකේ බිල්ඩ් කරන්න. අපි ඒකට තෝරගත්තේ මෙන්න මේ වගේ දූපතක්. ඔයාලට මම මේක පෙන්නන්න. මෙන්න මේ වගේ දූපතක් තමයි මම ඒකට තෝරගත්තේ. මම මේක මෙන්න මේ වගේ කරනවා. හරිනේ? මේ වගේ යද්දි මෙතන මොකක් හරි වැටේ. Okay. අපි පළවෙනියටම කරන්න ඕන මේ ඔක්කොම ගානකට කපාගෙන ගානට කොටුවක් වගේ හදාගන්න. හරිද? මේ ඔක්කොටම කලින් අපි උදේ වුණාම සෙට් වෙනවා. ඕකේ. සෙට්ටම කලින් අපි මේ ඔක්කොම ගානකට එක ගානකට අයින් කරගනිමු. උදේ වෙනකන් ඉන්න අතරම මම මේකේ ටයිම් ට්‍රැවල් කරන්න එහෙම දන්නේ නැහැ. ඉඳලා අපි මේක මේ ඔක්කොම එක ගානකට කපාගෙන යමු. ඕකේ. what මේක කපන්නේ මේකෙන් නෙමෙයි. අපි ඒකට ගන්නවා මෙන්න මෙතනට ගිහිල්ලා ඩයිමන්ඩ් එකක්. ඊට පස්සේ අපි Here. හරි ගයිස් මම මේක කපාගත්තා. දැන් තියෙන්නේ මේ වගේ කන්ද ඔක්කොම මම අයින් කරා. කම්පවුන්ඩ් එකේ මේ ඔක්කොම ගානට ෆවුන්ඩේෂන් එකක් දාගෙන යන්න. මම ඒක ෆවුන්ඩේෂන් එක දාගෙනම දැන් මේක සෙට් කරනවා. Here. One hour later. මෙයාලා මැරුවට අපි පළවෙනියටම ගන්න ඕන බැම්ම ගහන්න. කොච්චර මැරුවත් මුන් එනවා. ඒකින්ද අපි මේකේ පළවෙනියටම බැම්ම ගහන්න. මුන් කොච්චර මැරුවත් නැහැ මුන් ආපහු එනවා. ඒක මෝඩ වැඩ. අපි දැන් මේක තෝරගන්න ඕන බැම්මට කළු පාට මොකක් ලයින් එකක් යන එක මෙන්න මේක. හරිද? ඊට පස්සේ අපි ඒක අරගෙන මේක දැන් බැම්ම ටක් ටක් ගාගෙන යමු. You didn't have to cut me off like that.
හරි බොයිස් ඉතින් අපි දැන් හදාගත්තා අපේ බැම්ම වලට පේනවා මේක තමයි මම හදාගත්ත බැම්ම අවුලක් නැතුව ඇති කියලා මං හිතනවා දැන් අපි බලගෙන කරගමු ගෙදර හදාගන්න වැඩි මේ වැස්සක් ආවා අපි බලගෙන ගන්නවා සුදු පාට තමයි මං ගෙදර බැම්මට දාන්න හිතාගෙන ඉන්නේ 1 hour later. බොයිස් භාගයක් ඇදුවා දැන් මෙහෙම තමයි තියෙන්නේ මගේ ඔළුවේ තියෙන විදිහට නම් ආපහු මම මේක භාගයක් කඩන්න වෙනවා පළවෙනිම කොටුව ගහගෙන ඉමු ඊට පස්සේ ඊටු ටික හදමු බොයිස් අපි හැදුවා දැන් භාගයක් ඉවරයි දැන් මෙහෙම තියෙති ගැතයිනේ අපි මේකට බැල්කනිය ගත්තා
හරි එහෙනම් අපි අන්තිමටම අපේ බැල්කනි එක හැදුවා. අපහම මෙන්න තමයි එළිය පේන්නේ view එක. එතන ඉඳගෙන බැල්කනි එක හදාගත්තා. දැන් අපිට ඕන දෙවෙනි තට්ටුව හදාගන්න. දෙවෙනි තට්ටුව හදාගන්න ඕන. එහෙනම් අපි දෙවෙනි තට්ටුව හදමු. 2 hours later. දැන් ගෙදර එළිය වැඩයි ගේ උඩ කෑල්ල වැඩයි 60ක් ගෙදර ඉවරයි. අපි දැන් ගෙදර ඇතුලේ දෙවෙනි තට්ටුවේ කරන්න තියෙන දේවල් ටික ඉවර කරමු. හරි ඉතින් මම ඇතුළ නම් හදාගත්තා. දැන් තියෙන්නේ ඔයාලට දැන් ඇතුළේ දෙන්නන්න. ඔය සද්දයෙන් උඩ තාක්කුරු මංගල එනවාගේ ඇඳලා කොප්පි දැන් තරවනවා ඔයාලට ඉගෙන ගන්න මෙතන අපි පූල් එක තියෙනවා මුන්දෙන් අයින් කරන්න ඕන. දැන් අපිට තියෙන්නේ පාත කෑල්ලයි පාතින් උඩට එන පඩි වෙලා හදාගන්න. අපි කට්ටක් ගහලා හදමු. ඉතින් දැන් ඔයාලට පේනවා මම හදාගත්ත පඩිවල උඩට යන දැන් ඔයාලට ඒකින් දෙන්න කරවල් දෙයක් දැම්මම දැන් පොඩි ඇවිල්ලා අපි දැන් හරි ඉතින් එතනට ටිකක් තාම පාත කෑල්ල හදලා සෙට් වෙන්න.
හරි අපි දැන් ගෙදර ඔක්කොම හදාගත්තා. ඔයාලට වෙන්නන්නම් මන් දැන්. ගෙදර නම් දැන් පාත කෑල්ලත් හදාගත්තා. අපිට දැන් ගෙදරකට බාත්රූම් අනිවා. අපි හදමු බාත්රූම් එක. බාත්රූම් එක හදන්න වෙන්න මේ හරි බාත්රූම් එක හදන්න හදන්නේ. අපි දැන් බාත්රූම් එක හදමු. बाथरूम में आता मेरी नवी बाथरूम में उधर नहीं गिरा माही था ना अरे ना भी मुझे तो लग रहा है अरे अभी ना अभी बोलो ගෙදර मारा था एक අපිට ගෙදර එළියයි ගෙදරින් අරහෙට එන පාරයි හදා ගන්න ඕන. අපි ඒක හදා. දැන් ගෙදර එළිය පොඩ්ඩක් හදා ගන්න විතරයි තියෙන්නේ. අපි ගේ හදලා ඉවරයි. අපි නෑ ඊට ගත්තා තව. හරි යාළුවනේ අපි අපේ ගෙදර හදාගත්තා දැන්. Nice. ඔයාලට මම ගෙදර වෙන්නන්න. මේක තමයි ෆයිනල් අවුට්පුට් එක. මෙතනින් අපේ ෆෝටෝ දාලා අපිට හම් වෙනවා කලින්ටම අපේ ගෙදර ඉස්සරහ කෑල්ල තමයි මේක. ඇතුලේ යාළුවෝ වගේ කුත් ඉන්නවා. එයාලා කොච්චර මරුවත් වෙනවා මට ඒක දෙන්න. තුළ වැල්ල මෙතන හරි අඩු ගාන මේක හදලා තියෙනවා. ඉතින් උඩට ගිහපුවම අපි උඩ දාලා යනවා. खाई सी नेट के मगे नान कामरे मेरा मेरा मगे नानी तीरा गिमु रविंद्रो balcony අනේ හැදුවේ balcony එක වෙන්න ඕන. මේ තමයි swimming pool එක. මේ විතරනානේ බලන්න. මෙතන තියෙනවා අර වගේම විදිහට. මෙතන ෆන්ක්ෂන් එකක් දාන්න හදලා තියෙන්නේ.
This is a game. Okay. I know. මෙහෙම ඉලිගෙන් ගිහුවම තමයි තියෙන්නේ. මේක තමයි අන්තිමට අපි හදපු ගෙදර. ඒක තමයි ඉතින් අද වීඩියෝ එක. අද මං කරේ මගේ ඩ්‍රීම් හවුස් එක මයින්ක්‍රාෆ්ට් එකේ බිල්ඩ් කරපු එක. සෙට් වෙලා ඉන්න හොඳ වීඩියෝ ටිකක් ඉස්සරගෙන වැඩි හිතන්න එපා මයික් ක්වොලිටි එක ගැනයි, ඒ කියන්නේ ඔඩියෝ ක්වොලිටි එකයි වීඩියෝ ක්වොලිටි එක ගැන වැඩි හිතන්න එපා. මේ මගේ පළවෙනි වීඩියෝ එක මම පුළුවන් උපරිම try කරනවා ඊළඟ වීඩියෝ එකේ මීට වඩා හොඳ දෙයක් කරන්න. අපි ඉස්සෙල්ලා ලොකු දේවල් ටිකක් කරමු. සෙට් වෙලා ඉන්න subscribe කරලා නැත්නම් subscribe කරගන්න. මේ මගේ පළවෙනි වීඩියෝ එක. අපි ඉස්සරහට ගොඩක් දේවල් කරමු. මම අදට ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.